නායාමක් කියලා කියන්නේ බෑවුමක තියෙන ගස්, පස්, පාෂාණ වගේම අනිකුත් ද්‍රව්‍යයන් ගුරුත්වාකර්ෂණයේ හේතුවෙන් පහළට ගමන් කිරීමක්. මේ නායෑම් ස්වභාවික හේතු වගේම මිනිස් ක්‍රියාකාරකම් නිසාත් ඇති වෙන්න පුළුවන්. මේ නායෑම් ඇති වෙන්න හේතු රාශියක් තියෙනවා. ඒ හේතු තමයි අධික වර්ෂාව, භූමිකම්පාව, මිනිස් ක්‍රියාකාරකම් වගේම බෑවුම් වල ස්වභාවය. ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශවල තමයි නායෑම් අනතුර බහුලව සිද්ධ වෙන්නේ. අධික වර්ෂාපතනය සහ විවිධ වූ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අද වන විට මේ නායෑම් අනතුර ඉහළ ගොස් තිබෙනවා. මේ නායෑම් නිසා ඇතිවන අහිතකර ප්‍රතිඵල තමයි ජීවිත හා දේපල වලට වන හානි, ආර්ථිකයට වන හානි, යටිතල පහසුකම් වලට වන හානි වගේම පරිසරයට සිදුවන හානි. නායෑම් අවම කර ගැනීම සඳහා වන විනාශය අවම කිරීම, නායෑම් අනතුර ඇති ස්ථානවල ඉදිකිරීම පාලනය කිරීම, ජනතාව දැනුවත් කිරීම සහ අනතුරු ඇඟවීමේ පද්ධති ස්ථාපිත කිරීම වැනි ක්‍රියාකාරකම් අපිට කරන්න පුළුවන්.